අපි ශ්‍රී ලාංකිකයි කියන ආඩම්බරය අපට ඇති වෙන්න එක හේතුවක් තමයි අපට තියෙන වටිනා නර්තන කලාව. අන්නේ නර්තන කලාව ගැන අපේ මේ පුංචි නර්තන ශිල්පියා අපට නැවතත් මතක් කරයි මේ වේදිකාවේ. මේ ඉන්නේ ජනිදු චමත්. පුතාගේ නර්තන හැකියාව නම් අන්තිමේ හැලයි අපි අගය කරනවනේ හැමදාම. පුතා පොඩි කාලේ නම් මේ උඩරට නර්තනේ පහතට නර්තනේ ඉතාමත්ම හොඳින් හදාරනවා. ඒක පුතාගේ ඇඟේම තියෙනවා. පුතා ඒක දායාද කරගෙන ඉපදිලා තියෙනවා. ඉතින් පුතේ නර්තන හැකියාවට ඉතාමත්ම හෘදයාංගම සුබපතන ගමන් තුන්වෙනි වටේ හොඳ ස්ථානයක් හිමි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you. මේ වාගේ අපි දැක්කා වගේ චක්‍ර මේ මහන්සියලා ඩාන්ස් කරනවා. හරිම ජවයකින් ඩාන්ස් කරනවා. ඔයාට හරි ෂුවර් ඔයා ගැනම මේ මම මේ ඩාන්ස් එක හරියට කම්ප්ලීට් කරනවා කියන තැන ඔයා හිටියා. ඉතින් මම සුබ පතනවා ඉස්සරහට යන්න ලැබෙන්න කියලා. Thank you teacher. පුතා හොඟක් ලස්සනට රංගන කරා. ඒ වගේම මම දැකපු පටන් ගන්න කලින් ඉඳලා ඔයගේ ආත්ම ශක්තිය තිබ්බා. ඒ දිනනවා කියන එක ඔයාලට හොඳට කරන්න පුළුවන් කියන ආත්ම ශක්තිය හැම වෙලේම S2 මූණේ තියෙන. ඉතින් ඒක ගොඩාක් අවශ්‍ය වෙනවා ඉදිරියට යන්න තරඟ ජයග්‍රහණය කරන්න. ඒකින්ද මම සුබ පතනවා. Thank you sir. පොඩ්ඩන්ට පුළුවන්